ඒ නිසා මං තරුණ අයට මේ දරුවන්ට ආරාධනා කරන්නේ ඔතනින් නම් බලද්දි නම් හරිම අමාරුයි. ඔය වාඩිලා ඉන්න එක ලේසි නෑ. ධර්මයේ හැසිරෙන්න එක ලේසි නෑ. දැන් මෙතන සංගීත ප්‍රසංගයක් වගේ තිබුණා නම් එතනට එන විදිහයි ධර්මයේ ධර්මදේශනාවක් තිබුණා නම් සම්බන්ධ වෙන විදිහයි අතර වෙනසක් තියෙනවා. මොකද මේක අමාරුයි. කවදාවත් දැකලා තියෙද ඔය පාරවල් ළඟ ඔබ දැකලා තියෙනවනේ කොළ කැඳ කඩ. දැකලා තියෙද මොන කාලෙවත් රටේ පහුගිය දවස්වල පෝලිං තිබුණා. ඔය පෝලිං කාලේ කොළ කැඳ කඩේක පෝලිමක් තියනවා දැක්කද? පෝලිං වෙලා ඉඳලා වාහන නවත්තගෙන පොර කකා කොළ කැඳ බොනවා දැකලා තියෙද? නෑ කවදාවත් වෙන්නේ නෑ. ඒක ගුණදායකයි. මිල අඩුයි. හැබැයි කොළ කැඳ කඩේ ගාව මිනිස්සු පොර කකා ඉන්නේ නෑ. ඒ වගේම ඔබ දැකලා තියනවද කවදාවත් ඔය ගමනක් බිමනක් එහෙම යනකොට එනකොට මේ බාර් එකක් ළඟ මිනිස්සු නැති වෙලාව දැකලා තියෙනවද? බාර් එකක් ළඟ මිනිස්සු නැති වෙලාවක් දැකලා තියෙනවද? නෑ. බාර් එක ළඟ ඕන වෙලාවක මිනිස්සු ඉන්නවා. හැබැයි කොළ කැඳ කඩේ ගාව එහෙම නෑ. දැන් කොළ කැඳ වීදුරුවක මිලයි මත්පැන් වීදුරුවක මිලයි ගත්තම සමහර විට 10 ගුණයකටත් වඩා වැඩි. මත්පැන් වීදුරුවේ මිල ගත්තාම කොළ කැඳ වීදුරුවට වැඩිය 10 ගුණයකින් විතර වැඩි. දැන් මම ළඟදී දැක්ක එක සඳහනක් තිබුණා. මේක පෝස්ට් එකක් Facebook එකේ මේ මත්ද්‍රව්‍ය බෝතලයක මිල 3200ක් මං හිතන්නේ 3200යි. ඒ පෝස්ට් එක යටින් තිබුණා නිෂ්පාදන පිරිවැය රුපියල් 294යි. බදු මුදල 2900 ගාණක්. හරි. දැන් අතර මෙතන වැඩියෙන්ම තියෙන්නේ මොනවද එහෙනම්? බදු තියෙන්නේ නේ. ඔය පෝස්ට් එක යටින් තිබුණා මෙච්චරම බදු බොන නිසා තමයි මොකද කියන්නේ? බේබදු කියලා. හරි. ඇයි බේබදු කියන්නේ? බදු බොන නිසානේ. හරි. ඉතින් විශාල මුදලක් මත්ද්‍රව්‍ය වෙනුවෙන් වෙන් කරන්න ඕන. හැබැයි කොළ කැඳ වීදුරුව වෙනුවෙන් ඊට 10න් පංගුවක්වත් වෙන් කරන්න ඕනේ නෑ. මත්ද්‍රව්‍ය එක වීදුරුවකින් ඔබ ජීවිතයට කරගන්න හානිය වගේ 10 ගුණයක යහපතක් කොළ කැඳ වීදුරුවකින් වෙනවද නැද්ද? 10 ගුණයක යහපතක් වෙනවා. ඒක මං අහන්නේ මේ පිරිමි අය කාන්තාව අපි හැමෝම දන්නවද නැද්ද? හොඳ ආකාරවම දන්නවා. මේ දරුවොත් අපි හැමෝම හොඳ ආකාරවම දන්නවා මත්පැන් වීදුරුවට වැඩිය කොළ කැඳ වීදුරුව හොඳයි. හැබැයි කවමදාවත් බලාපොරොත්තු වෙන්න එපා මත්පැන් නල විසල ළඟ තියෙනවා වගේ පෝලිං සහ පොර කන ගති කොළ කැඳ කඩේ ගාව නෑ. ඒ නිසා මේ ධර්මයේ වෙනුවෙන් යොමු වෙන්න පිනක් තියෙන්න ඕන. යොමු වුණු කෙනා අතාරින්න